හරිම රස්නේ හරිම මහන්සි මේ ටික ඉතින් ඉවසන්න බෑ එළියට යන්න බෑ. ඒකට මාර තෙහෙට්ටුවක් දෙනවා. ගින්දර පිට වෙනවා වගේ. උලංගාවත් ගින්දර වගේ මාර රස්නේ මේ වගේ ගොඩක් දෙනෙක් මේ ටිකේ කතා බහට ලක් වෙන පරිසර උෂ්ණත්වය ගැන. පරිසරයේ තියෙන තත්ත්වය ගැන. ඇත්තටම මම මේ මාතෘකාව ගැන වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් මේ තියෙන අධික රස්නෙන් සෞඛ්‍යයට ඇති වෙන බලපෑම ගැන පොඩි වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා හිතුණා. ඇත්තටම මේ කතා කරන වෙලාවෙත් මේ වීඩියෝ කරන තැන වෙනදාට වඩා AC එක දැම්මහම ඇත්තටම වෙනදා සීතලයි වෙවුලන ගන්න. නමුත් දැන් AC එක දාලා තාම රස්නේ. ඕක තමයි තත්ත්වය. මම කතා කරන මමත් බලන් ඉන්න ඔයාලටත් මේක වීඩියෝ එක බලන වෙලාවෙත් එහෙම වෙති කියලා මම හිතනවා. මොකද ඒ තරම්ම පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. එතකොට මම මේ කතා කරන්න යන්නේ අපේ ඇත්තටම අපේ මිනිසා විසින් අපගේ උෂ්ණත්වය ශීරපායෙන් අපි උෂ්ණත්වය පවත්වා ගන්න යන්න යම්කිසි පද්ධතියක් අපේ තියෙනවා. එතකොට මේක පරිසර උෂ්ණත්වය අනුව අපි වෙනස් කරගන්න යුතු සාමාන්‍යයෙන් මිනිසාගේ උෂ්ණත්වය, දේහයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 38.6ක් නැත්නම් ෆැරන්හයිට් 98.4ක මට්ටම පවත්වාගෙන යනවා. ඒක තමයි අපි ඔය ව්‍යායාමයක් කරනකොට සාමාන්‍ය තත්ත්වය යටතේදී අපි ව්‍යායාමයක් කරනකොට අපේ දාඩිය පිරෙලා කොහොම හරි අපේ වැඩිපුර මේ නිපදවන ශක්තිය උෂ්ණත්වය පිට කරගන්න අපේ ශරීරය හැඩ ගැහිලා තියෙනවා. නමුත් දැන් මේ කතා කරන්නේ අපි මොකද්ද? හීට් ස්ට්‍රෝක් එක නැත්තම් උෂ්ණත්වයත් එක්ක එන ආඝාතය. තාපයත් එක්ක එන ආඝාතය ගැන තමයි කතා කරන්නේ. මේක ගොඩක් අය දැනුවත් නොවුනට ලෙඩක් විදිහට Tamanට හැමෝටම දැනන දෙයක්. මේ කාලේ වැඩිපුර දැන් එක එක අවුරුදු වල එක එක කාලවල මේක තිබ්බට දැන්ට දැඩිව කාලයක් තිස්සේ දැනෙනවා. ඒ කියන්නේ දැන්ට මේක වෙන්න පුළුවන් ඇත්තටම අධික පරිසර උෂ්ණත්වයේ ඉඳ අපේ පද්ධතිය වලටත් ඒ උෂ්ණත්වයේ ඒකත් එක්ක වෙනස් වෙන්නේ නැතුව තියාගන්න බැරුව ශරීර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 40 ෆැරන්හයිට් 104 වගේ වැඩි උෂ්ණත්ව වලට ගිහිල්ලා දරා ගන්න බැරි තරමටපත් වෙනවා. මොනවද මේකේ ලක්ෂණ ඇත්තටම? ලක්ෂණ තමයි අධිකව දාඩිය දානවා, අධික පිපාසය එනවා, ඔළුවේ කැක්කුම, කැරකිල්ල, ඊට පස්සේ මුළු ඇඟම රතු වෙලා, ඊට පස්සේ අපිට මනසත් ව්‍යාකූල වෙලා පිස්සු වගේ දරා ගන්න බැරි තරම් රස්නේ මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. එතකොට මේකේ ඇත්තටම එක එක ස්ටේජස් තියෙනවා. මුලින්ම අපිට හරි ගස්සන්න පුළුවන් දේවල් තියෙනවා. හදිසි ප්‍රතිකාර වලට යන්න ඕන වෙලාවල් තියෙනවා. මේක අපි බලන්න කරේ අපි බලමු කවුද මේකට වැඩි අවධානමක් තියෙන කට්ටිය. අවුරුදු 4ට වඩා අඩු පොඩි ලදරුවන් මේ හීට් ස්ට්‍රෝක් එකට මේ උෂ්ණත්ව ආඝාතයට ලක් වෙන්න පුළුවන්. ඒ අනිත් එක මොකද්ද? අවුරුදු 65ට වැඩි හිටියන්. ඒ වගේම වකුගඩු අක්මාව ඊගාවට වෙනත් සාමාන්‍ය හෘද රෝග ඒ වගේ එක එක අවයවවල තියෙන විශේෂ රෝග ප්‍රෙෂර් දියවැඩියා මේ වගේ තියෙන කට්ටියට මේ වගේ ලෙඩ රෝග තියෙන කට්ටියට මේක තදින් බලපානවා. එතකොට මම ඒ කිව්වේ වයස් සීමාව සහ සාමාන්‍ය ලෙඩ රෝග අනුව. එතකොට මේ වගේ දැඩි උෂ්ණත්වයක් තියෙන පරිසරයක මොන වගේ රැකියා කරන කට්ටියද මේක බලපාන. සාමාන්‍යයෙන් හමුදාවේ සෙබළු විශේෂ ව්‍යායාම වල නිරත වෙනවා. ඒතකොට පරිසරයේ උෂ්ණත්වය, ඇඟේ නිපදවන උෂ්ණත්වයේ ශක්තිය මේ සියලු දේවල් එක මේක වැඩි වෙන්න පුළුවන්. ඒතකොට අවුවට වැඩිපුර නිරාවරණය වෙන සේවකයෝ, එතකොට කම්කරුවෝ මේ වගේ කට්ටිය. විශේෂයෙන්ම වෙලාව කිව්වොත් සාමාන්‍ය උදේ 11 හවස 3ත් අතර කාලේ. එතකොට විශේෂ ව්‍යායාම වල නිරත වෙන කට්ටිය. මේ වගේ ගොඩක් ඇඟ වෙහෙසෙන හරි වැඩිපුර තාපයට උෂ්ණත්වයට ඉරුවෙලියට නිරාවරණය වෙලා වැඩි වෙලාවක් ඉන්න කට්ටියට මේක වැඩිපුර දැනෙන්න පුළුවන්. එතකොට මේකේ ලක්ෂණ ටිකත් මම කිව්වා නිරාවරණය වෙලා වැඩි අවදානම් කට්ටියත් කිව්වා. එතකොට අපි දැනගන්න ඕන මේක මෙච්චර පරිසරයේ උෂ්ණත්වය වෙලා තියෙන වෙලාව කෙනෙක්ට අපි වෙනදනක් කියන්නේ කලන්තයක් කරකිල්ලක් ආවොත් එක්ක සීනි අඩු වැඩි වෙන්න පුළුවන්, ප්‍රෙෂර් අඩු වැඩි වෙන්න පුළුවන්. ඕකේ එක ලිස්ට් එකේ එක කොටසක අපි කියනවා විජලනය කියලා. එතකොට විජලනයේ උෂ්ණත්වය වැඩි මේ ඔක්කොම එකට එන්න පුළුවන්. එතකොට කෙනෙක්ට ඒ වගේ දෙයක් මේ කාලේ සාමාන්‍යයෙන් අපි ඔය ස්පෝර්ට් මීට් වුණ තරම් දරුවන්ගේ තියෙනවා. මේ හැම දේවල් වලදීම කලන්තයක් කරකිල්ලක් අපහසුතාවයක් આવොත් අපි පළවෙනියට හිතන්න ඕන දේ වෙලා තියෙන්නේ අතරම විජලනය. ඒක සෑහෙන කිල එකක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ හීට් ස්ට්‍රෝක් කියන එක පොඩි තැනේ ඉඳන් ස්ටේජස් වලට ගිහිල්ලා කෙනෙක්ගේ මරණය දක්වා යන්න පුළුවන්. එතකොට අපි මේකෙන් පරිස්සම් වෙන්න ඉස්සෙල්ලා අපි කරගන්න ඕන මොනවද? දවස පුරා හොඳට වතුර බොන්න ඕන. විජලනය වළක්ව ගන්න. එතකොට ඇඟ වේලෙන දේවල් ඔය තේ, කෝෆි, කැෆේන් ඒ වගේ පාන වර්ග අඩු කරන්න ඕන. ඇල්කොහොල් භාවිතය අඩු කරන්න. ඒකටත් ඇඟ විජලනය වෙනවා. එතකොට අපි හොඳින් තාපය පිට කරන තාපය අවශෝෂණය කරන මේ ඇඳුම් මේ අඩු කරලා පිට කරන ඇඳුම් වැඩිපුර අඳින්න ඕන. අඳුරු ඇඳුම් භාවිත අඩු කරන්න ඕන.
එතකොට මේ වගේ ඇඳුම් වලින් මේවා කරන්න පුළුවන්. එතකොට අපි පුළුවන් තරම් AC එකක් ගාව නැති නැත්නම් එළියේ ඉන්නවා නම් ගහක් යට හරි හොඳට සිසිලසක් තියෙන තැන් වල ඉන්න ඕනේ. අධික උෂ්ණත්වයේ තියෙන සංවෘත අවකාශවල ඉන්න එක අඩු කරන්න ඕනේ. විශේෂයෙන්ම සමහරලාට පැය ගණන් AC එකක්වත් මුකුත් නැතුව වාහන ඇතුලේ පොඩි ළමයි වැඩිහිටියෝ දාලා යන්න පුළුවන්. එකත් තැන ඉන්න පුළුවන්. ඒතකොට සංවෘත අවකාශයක් වාහනය ඇතුලේ සෙන්ටිග්‍රේඩ් 60 70 මේ වගේ අධික උෂ්ණත්ව වලට ගිහිල්ලා මේක අධික අමාරු වෙන්න පුළුවන්. එතකොට අපි මෙන්න මේ ඒ කියන්නේ අපි හොඳට වතුර පාවිච්චි කරන එක, විජලනය වළක්ව ගන්න එක, එතකොට ඇඳුම් අඳිනකොට හොඳට තාපය පිට කරන ඇඳුම් අඳින එක, සිසිලස වෙන තැන් වල ඉන්න එක, එතකොට වායු සමීකරණ තියෙනවා ඒ හරිය ඉන්න එක, එතකොට අපි සංවෘත අවකාශ රස්නේ නම් ඒ තැන් වල ගැවසෙන්නේ නැති එක, මේ වගේ දේවල් අනික උදේ 11ත් හවස 3ත් අතර කාලේ පුළුවන් තරම් අවුවෙන්නින් වළකින්න. මේ වගේ දේවල් වලින් ඔය චුට්ටක් වැළකෙන්න පුළුවන්. හැබැයි හදිසියේ හරි කෙනෙක්ට මේ හීට් ස්ට්‍රෝක් එක නැත්තම් මේ උෂ්ණ ආඝාතය ඇති වුණොත්, තාප ආඝාතය ඇති වුණොත් අපි මොකද කරන්න ඕන? එතකොට පුළුවන් ඉක්මනින් එයාව රස්නේ තැනකින් යම්කිසි සිසිලක් තියෙන ගහක් යටට හරි නැත්නම් AC එකක් ගාවට හරි එලා යන්න. ඊට පස්සේ පුළුවන් තරම් එයාගේ ඇඳුම් ටික ලිහිල් කරලා එයාට පොඩ්ඩක් ඇඟ රිලැක්ස් වෙන්න අරින්න ඕන. එතකොට ඒත් එක්ක අපිට පුළුවන් වතුර බොන්න පුළුවන් සිහි කල්පනාව තියෙනවා නම් විතරක් වතුර දෙන්න, නැත්නම් සිහි කල්පනාව නැතිනම් පිට උගුර යන්න පුළුවන්, ඇස්පිරේට් වෙන්න පුළුවන්. ඒක තව අමාරු වෙන්න පුළුවන්. සිහියක් තියෙනවා නම් විතරයි වතුර බොන්න දෙන්නේ. සිහියක් නැත්නම් අපි හොඳට තෙතමාතු කරන්න පුළුවන් ඉකිලි කිහිලි. එතකොට ඒ වගේ තැන් හොඳට තෙතමාතුවත් හොඳට රුධිරනාලය ඒ වගේ උඩ හරිය තියෙන්නේ. එහෙනම් ඉක්මනට ඇඟේ උෂ්ණත්වය අඩු කරනවා. මේ දේවල් කරන්න පුළුවන්. එතකොට මේ දේවල් කරලා ඒත් අපිට ප්‍රතිචාරයක් නැත්තම් හැකි ඉක්මනින් පුළුවන් තරම් ඉක්මනින් රෝහල් ගත කරන්න. මොකද මේක සේලයින් දීලා සමහරලාට දරිසත්කාරයක දාලා කරන්න තරම් දේවල් වෙන්න පුළුවන්. ඒතකොට පුළුවන් තරම් මේ ගැන අවධානය යොමු කරන්න. ඔබේ ශරීරයේ ජල මට්ටම, සජලන තත්ත්වය, උෂ්ණත්වය මේ ගැන අවධානය යොමු කරන්න. පුළුවන් තරම් දැඩි අවරශ්මියට මේන් කියන කාලවන් වලදී යන එක වළක්වන්න. ගියොත් පුළුවන් තරම් දීර්ඝ ಜಾති පාවිච්චි කරන දවසට ඇත්තටම වතුර විදුරු 8ක් 10ක් වුණත් කවන්නේ පුළුවන් නම් පාවිච්චි කරන්න. පාවිච්චි කළා මේ තියෙන අපි වැඩි නොහිතන නමුත් හැමෝටම දැනෙන, කතා කරන මටත් බලන් ඉන්න ඔයාලටත් දැනෙන මේ හීට් ස්ට්‍රෝක් එකෙන් පුළුවන් තරම් පරිස්සම් වෙන්න කියලා ඉල්ලනවා.